ඇන්ඩ්‍රිඩා දුවට අපි හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙමු. පහුගිය කාලේ දෙරණ ලිටල් ස්ටාර් වැඩසටහනෙන් ඔබේ ජනතාවගේ ආදරය ආකර්ෂණය දිනාගත් පුංචි දක්ෂ දැරියක්. And with that, ladies and gentlemen, we move on to our next category of awards, and that is Tele Star Awards. And to do the honors of handing over, I would like to invite, starting off with our cash sponsor of Tele Star Awards, Mr. Chanul Pereira, Marketing Manager of Osco Holdings, along with Mr. Bennett Ratnaikar, legendary icon of Sri Lankan cinema and teledrama industry, Ms. Sriyani Amarasena, legendary icon of Sri Lankan cinema and teledrama industry, along with Mr. Ryan Vijayasinghe, the CEO of Global Synergy Tech. Ladies and gentlemen, shall we all put our hands together and welcome our presentation party. හොඳයි ඔබ අප හැමෝම පිනවන රූපවාහිනියෙන් රිදී තිරයෙන් ඔබ අතරට එන නළු නිලියන් නිර්මාණ ඒ සඳහා සහාය වන කණ්ඩායම් ජනප්‍රිය කාණ්ඩයේ ඇගයුම් සඳහා වන සම්මාන ප්‍රදානයට අපේ අවධානය. Starting off with the most popular teledrama actor. Starting off with, let's take a look at our nominees. කවුද අවසාන නිර්දේශිත 5 දෙනා අපි බලමු. හොඳයි වසරේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවන් අතරින් අවසාන 5 දෙනා. ඒ අතරින් දෙදෙනෙක් සම්මාන ලබනවා දෙවැන්නා සහ පළමුවැන්න. ඒ අතර රොෂෙල් මතක් කරන්න ඕනේ මේ සම්මාන වලට අදාළව Global Laurel Excellence Awards digital platforms වල මේ නිර්දේශිත එමන් නැත්නම් නිර්දේශ වුණු රංගන ශිල්පිනියන් වෙනුවෙන් voting system එකක් ක්‍රියාත්මක වුණා. ඔවුන්ට ඔබේ ප්‍රසාදයේ කැමැත්ත පළ කරන්න. ඒ අතරින් වන ජයග්‍රාහකයන් තමයි දැන් ඒ අනුව මේ තෝරා ගැනෙන්නේ. So first of all, we will be choosing our first runner-up. So out of this 5, let's see who is going to be top among the first runner-up. මේ 5 දෙනා අතරිනුත් අවසානයේ තෝරාගත් තීරීපත් වුණු තිදෙනා කවුද කියලා හඳුනාගෙන ඒ අතරින් දෙවැනියාත් පළවෙනියාත් ජයග්‍රාහකයාත් දෙවැනියාත් අපි තෝරා ගන්නවා. ඒ අනුව වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා දෙවන ස්ථානය හිමි කරගන්නේ S.I. Samarakodi. S.I. Samarakodi. Congratulations, Mr. S.I. Samarakodi, most popular teledrama actor, first runner-up. S.I. කිව්වම තමයි හැමෝම දන්නේ. හැබැයි S.I. කිව්වන් පස්සේ කලින් කරපු රස්සාවක තනතුරක්ද කියලා ඇහුවොත් නෑ එහෙම නෑ. ඒ නම S.I. Samarakodi. Congratulations, Mr. S.I. Samarakodi. And up next, we are about to choose who will be the winner of the most popular teledrama actor.
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා ලෙස ග්ලෝබල් ලෝරල් එක්සලන්ස් සම්මානයෙන් පිදුම් ලබන්නේ දේවින්ද වික්‍රමසිංහ. දේවින්ද වික්‍රමසිංහ වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා. Congratulations, Devinda Vikramasinghe, Most Popular Teledrama Actor of the Year Award. Here at the Global Laurel Excellence Awards 2026. Congratulations, Devinda Vikramasinghe. ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අනාගතය වෙනුවෙන් තමන්ගේ උණුසුම් සුබ පැතුම් අත්දැකීම් අදහස් බෙදා හදා ගනිමින් සම්මානයත් අලුත් දෝතට තිලින කරන වෙලාවක්. Congratulations, Devinda Vikramasinghe. And with that, we move on to the most popular teledrama actress segment. Starting off with, let's take a look at our nominees. ඒ අනුව වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය අවසාන නිර්දේශිත නාම යෝජනාවන් 5. ඒ අනුව මේ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනීන් 5 දෙනා අතරින් අද දෙවන සහ ජයග්‍රාහක රංගන ශිල්පිනියන් 2 දෙනෙක් අපි තෝරා ගන්නවා ඇති. එමනම් මේ 3 දෙනාගේ නෑ මේ 5 දෙනාගෙන් 3 දෙනා කවුද? Let's see who that is. All right, we have so among this, who will be the most popular teledrama actress first runner-up? වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය දෙවන ස්ථානය සචින්තනී කෞශල්‍යා. සචින්තනී කෞශල්‍යා වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය දෙවන ස්ථානය හිමි කරගන්නේ. Congratulations, Sachintani Kaushalya, most popular teledrama actress first runner-up. And up next, let's recognize who our winner will be. දැන් ප්‍රශ්නේ කවුද දිනන්නේ? කවුද වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිලිය? ඒ අනුව 2026 වසරේ Global Laurel Excellence Awards ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය බවට පත්වන්නේ සම්මාන ලබන්නේ සුදීක්ෂා සමාධි. සුදීක්ෂා සමාධි 2026 වසරේ Global Laurel Excellence Awards
ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය බවට පත්වන්නේ. Congratulations, Sudiksha Samadhi, most popular teledrama actress of the year. Congratulations. සුදීක්ෂට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් උණුසුම් හාදුවකුත් එක්ක ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලිය ලෙස සම්මානයකුත් ලැබෙනවා. ඒ Global Laurel Excellence Awards 2026. Congratulations, Miss Sudiksha Samadhi. And with that, ladies and gentlemen, we move on to our next category of awards. And I would like to thank Mr. Chanul Pereira, a marketing manager from Oscar Holdings, for joining us on stage. Thank you very much, Mr. Chanul Pereira. And we move on to our next category of awards, and that is Best Film Star of the Year, Actor. 2025-26 කියලා කියන්නේ ලංකාවේ බොහොම ජනප්‍රිය වුණු ප්‍රේක්ෂකාගාර පිරීලා ඉතිරිලා ගිය සිනමා නිර්මාණ චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය වුණු අවුරුද්දක්. ඒ අනුව 2026 වසරේ හොඳම චිත්‍රපට නළුවා ලෙස සම්මාන ලබන්නේ කවුද? ඒ මේඝ සූර්යාරච්චි. මේඝ සූර්යාරච්චි 2026 වසරේ හොඳම සිනමා නළුවා ලෙස සම්මාන හිමි කරගන්නේ. Congratulations, Mr. Megha Surya-Rachi, Best Film Star of the Year, Actor. හොඳයි, මීළඟට අපි බලමු වසරේ හොඳම සිනමා නිලිය කවුද? ඒ අනුව 2026 වසරේ හොඳම සිනමා නිලිය බවට පත්වන්නේ උදාරි වර්ණකුල සූරිය. 2026 වසරේ Global Laurel Excellence Awards ගේ වසරේ හොඳම සිනමා නිලිය උදාරි වර්ණකුල සූරිය. Congratulations, Ms. Udari Varnakula Surya. And with that, we move on to our next award, and that is Best Supporting Film Star of the Year Award, Actor. 2026 වසරේ හොඳම සිනමා සහාය නළුවා බවට පත්වන්නේ ආෂාන් ඩයස්. ආෂාන් ඩයස් 2026 වසරේ හොඳම චිත්‍රපට සහාය නළුවා. Congratulations, Mr. Ashan Dias, Best Supporting Film Star of the Year, Actor. 2026 වසරේ හොඳම සිනමා සහාය නිලිය බවට පත්වන්නේ කසුනි කාවින්දි. කසුනි කාවින්දි 2026 වසරේ Global Laurel Excellence Awards හොඳම සිනමා සහාය නිලිය ලෙස සම්මාන හිමි කරගන්නවා කසුනි කාවින්දි. Congratulations, Ms. Kasuni Kavindi. And next we move on to our next award, and that is the most popular singing star male. අපි සිනමාවෙන් සංගීතයට යන්නයි ලෑස්තිය. ඒ අනුව 2026 වසරේ හොඳම ගායන ශිල්පියා ලෙස Global Laurel Excellence Awards හිමි කරගන්නේ රවීන් තාරුක. රවීන් තාරුක 2026 වසරේ ජනප්‍රියම ගායන ශිල්පියා ලෙස සම්මාන ලබා ගන්නවා. Congratulations, Mr. Raveen Taruka, most popular singing star male. Congratulations, Raveen Taruka. මට ඕනා නුඹ ගාව ඉන්න ඕනා නෙවෙයි ආයි ඕනෙම නෑ ජනප්‍රිය ගායන තරුව ලෙස
Global Laurel Excellence Awards හිමි කරගන්නේ රවින් තාරුක. මිලකට වසරේ ජනප්‍රියම ගායන ශිල්පිනිය බවට පත්වන්නේ කවුද? 2026 වසරේ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස Global Laurel Excellence Awards හිමි කරගන්නේ කාංචනා අනුරාදී. කාංචනා අනුරාදී. Congratulations, Miss Kanchana Anuradhi, most popular singing star female. උපදාගත් උදුරාවිය කාංචනා අනුරාදී. වසරේ ජනප්‍රියම ගායන ශිල්පිනිය. Congratulations once again, Miss Kanchana Anuradhi. කාංචනාට උණුසුම් සුබ පැතුම් මේ කාසු කරමින් මීළඟට නැගී එන ගායන තරුව කවුද? වසරේ නැගී එන ගායන තරුව ලෙස Global Laurel Excellence Awards හිමි කරගන්නේ ගජින්දු ෆොන්සේකා. ගජින්දු ෆොන්සේකා. Congratulations, Gajidu Fonseca, upcoming singing star male. ජෝඩු දාලා යන් කිව්වට ගජින්දු ඉන්නේ තනියම. ගජින්දු ෆොන්සේකායි වසරේ නැගී එන ගායන ශිල්පියා ලෙස Global Laurel Excellence Awards හිමි කරගන්න. Congratulations, Gajidu Fonseca. And we move on to the female category of the upcoming singing star. වසරේ නැගී එන ගායන ශිල්පිනිය ලෙස Global Laurel Excellence Awards හිමි කරගන්නේ සියුමිනි ඔපයංගි. සියුමිනි ඔපයංගි 2026 වසරේ නැගී එන ගායන ශිල්පිනිය. Congratulations, Siumini Opayangi, upcoming singing star. ඇගේ උණුසුම් හාදුව කෙසේ වෙතත් ඇගේ උණුසුම් ගීතය අපිට හාදුවක්ම වුණා. සියුමිනි ඔපයන්ගේ වසරේ නැගී එන ගායන ශිල්පිනිය ලෙස Global Laurel Excellence Awards හිමි කරගන්න. Congratulations, Miss Siumini Opayangi, upcoming singing star. Congratulations, Miss Siumini Opayangi. With that, ladies and gentlemen, we move on to a very special award of the night. Now, this is more of a special motivation that we are presenting to a very special lady, and this is called the Laurel Blooming Award. This is an appreciation award and rather a special motivational award. And this is for our Miss Universe Sri Lanka 2026, who will be representing our nation on the 75th Miss Universe. Ladies and gentlemen, please put your hands together for Miss Nimhara Sasindi. නිම්හාරා සසින්දි ශ්‍රී ලංකේය සන්නාමය ලෝකයට රැගෙන යන්න ලබා දුන් දායකත්වය සහ ඒ ගමන වෙනුවෙන් ඇයට දිරි දෙන්න විශේෂ ඇගයුමක් ලෙසයි ඒ සම්මානය ප්‍රදානය කෙරෙන්නේ. And thank you very much, Mr. Bennett Ratnaika, Ms. Shriyani Amarasena, and Mr. Ryan Vijayasinghe for joining us on stage. Thank you very much to our presentation party. හොඳයි අපි වේදිකාව මත ඉඳලා ඇස් පිනවන විරාමයක් අරගෙන ආයමත් සම්මාන ප්‍රදානයට එමු.
සිතම සතුටු පොහොරා ගත්තා ඒ අතරින් සිතුවිලි හොරෙන් පෙරුණා සීලා දනුණා ඔය ඇස්වලින් තෙමුණා හරි ආදරෙන් ඔය නෙතු දිහා බැලුණා Tava se tu vivi neve, le tu pieva mamma